morning guys. අපි ට්‍රිප් එකක් යනවාද. ඉතින් අපි යන්නේ කොහෙද කියලා මම යනකොට පෙන්නන්න. දැන් හොඳටම පරක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි යන්න. ඉතින් අපි මේ පාරේ යන්නේ කල්පිටිය. කල්පිටිය ඇතුළට මම කලින් ගිහින් තියෙන එකපාරක් හැබැයි අවුරුදු 6කට විතර කලින්. අපි මේ බ්‍රෙක්ෆාස්ට් එක PNS එකෙන් ගන්නවා. මොකද හයිවේ එකේ අපි යන්නේ. Let's go. ඉතින් අපි මුලින්ම ආවේ වෙන්නපුව බැරිස්ටා එකට කොෆි එකක් ගන්න. එතනින් තමයි අපේ ට්‍රිප් එකේ යන කට්ටිය අපිට හම්බුනේ. ඉතින් මේ ඉන්නේ අපේ අම්මලාගේ හොඳ මේ යාළුවෝ, ඒ කියන්නේ අපේ family friends ලා වගේක්. ඉතින් අපි මෙතනින් කොෆි ඕඩර් කරා. ඊට පස්සේ අපිට තව ටික වෙලාවක් කතාවක් දාගෙන ඉන්නකොට චෙස් ප්ලේ කරන්න හිතුණා. ඊට පස්සේ අපි එතන චෙස් උත් ප්ලේ කරලා තමයි අපිට තව කල්පිටියට 100 කිලෝමීටර්ස් වගේ තියෙනවා. ඉතින් තව පැය දෙකමාරක් වගේ යයි. ෆයිනලි අපි ආව හොටෙල් එකට. ඊට පස්සේ අපි ඔක්කොම ලගේජස් අන්ලෝඩ් කරා. ඉතින් මේ පාර අපි ඉන්නේ සාචි රිසෝට් කල්පිටිය. අපි ආව කල්පිටියට. හරි ලස්සනයි මෙහෙ මේ වීව් එක. ඉතින් යාළුවා අපි ආපු ගමම වෙල්කම් ඩ්‍රින්ක් එකක් සර්ව් කරා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන අපේ රූම්ස් කොහොමද කියලා. ඊට පස්සේ අපි ගියේ ලන්ච් ගන්න. ඉතින් මම කියන්න ඕනේ මෙතන හොටෙල් එකේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි and හරිම හෙල්ප්ෆුල්. ඉතින් අද අපිට ලන්ච් එකට ශ්‍රී ලංකන් ස්ප්‍රෙඩ් එකක් තමයි තිබ්බේ. මේ වෙද්දි නම් මම සෑහෙන්න බඩගින්න ඉඳී ඒ ඉක්මනට බෙදාගෙන කන්න පටන් ගන්නවා මං දැන්. and guys especially මෙතන මැනේජර් මම මතක් කරන්න ඕනේ. he was very nice and a very helpful person. ඉතින් ඉක්මනට මම දැන් මේ කනවා අපි රූම් එකට යන කලින් ගත්තා. හයිම මේ රාජිප ස්ප්‍රෙඩ් එක ගොඩක් තිබුණා. මේ ශ්‍රී ලංකන් ලන්ච් එකක් තමයි තිබ්බේ. හරිම රහයි. දැන් අපි කාලා පොඩක් රූම් එකට ගිහිල්ලා අප එකක් දාන්න තමයි ඉන්නේ. හවසට අපි යනවා කයාකින් බොල්කොම්බේ. දැන් අපි යනවා කයාකින් ලගුන් එකේ තමයි යන්නේ. ඊට කලින් මම පොඩ්ඩක් මෙන්න මෙතන මේ කයිට් සර්ෆින් කරනවා වලට මම පෙන්නන්නම්. ඉන්න මේ ළඟටම දෙයක් වෙන ඉන්නවා. මේ තියෙන කයිට්ස් දෙක. හැබැයි මට හිතෙන්නේ යාලා පාර වැරදිලා මේ පැත්තට ආවද මන්ද, මොකද ගොඩක් කයිට්ස් තිබ්බේ එහා පැත්තේ. ඊට පස්සේ ඔන්න අපි කයාකින් යන ලෑස්ති වෙනවා. ඇත්තට මේ කයාක්ස් ඔක්කොම හොටෙල් එකෙන් අපිට අරේන්ජ් කරලා දුන්නා. ඊට පස්සේ දැන් මේ ඒගොල්ලෝ බෝට්ස් උත් අරගෙන එනවා. අපිට ඕන තරම් වෙලා ඇත්තටම කයාක් ගන්න දුන්නා එයාලා. ඉතින් සිංගල් බෝට්ස් උත් තිබ්බා. නැත්නම් ඩබල් විදිහට යන්න පුළුවන්. ඉතින් මායි මල්ලි තමයි ගියේ. ඉතින් කොහමද අපි වන්නා වගේ කයාකින් කරා. मायावन हंगमी सेयावत वतंदी ඇගිරු මායතින් වින්දෙමි රූපයේ මන බන්ධනී ප්‍රේමයේ අනුරාගිනී වේදනාවේ මාතනි වෙමි. ඉතින් ටිකක් රෑ වෙලා අපි ආව පූල් එකට. ඉතින් පූල් එකෙන් මං පැය භාගයක් විනාඩි 45ක් වගේ ඉඳියා. ඊට පස්සේ අපි චේන්ජ් එකක් දාගෙන ඩිනර් ගන්න තමයි යන්නේ. ඉතින් ඩිනර් එකට මම ගත්තේ ප්‍රෝන් පැස්ටා එකක්. ඊට පස්සේ අපි මහන්සි නිසා ටිකක් කලින් නිදාගන්න ගියා. Good morning guys. ඉතින් අපි කල්පිටියේ ඉන්න දෙවන දවසේ තමයි අපි ආවේ කල්පිටියට. දැන් අපි උදේ වෙලාව 8:00මාරයි. දැන් අපි යන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. අද බ්‍රෙක්ෆාස්ට් අරේන්ජ් කරලා තියෙන්නේ අර ලගූන් එක මැද හදලා තියෙන හට් එකේ. ඉතින් යන් මාත් එක්ක ඉතින් මෙතන තමයි යාලා බ්‍රෙක්ෆාස්ට් එක අරේන්ජ් කරලා තිබ්බේ. ඒක නම් හරිම ලස්සනයි හුලං එක්ක ඒ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න එක. ඉතින් මුලින්ම අපිට ඒගොල්ලෝ ෆෘට් ජූස් සර්ව් කරා. ඊට පස්සේ අද තිබ්බේ ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඉතින් මං කෑවේ ඉන්දියාප්ප and රොටි.
ඊට පස්සේ අපි මේ දැන් යන්නේ බෝට් ට්‍රිප් එකක්. මේකෙදි අපි අයිලන්ඩ්ස් දෙකකට තුනකට වගේ ගියා. ඊට පස්සේ චර්ච් එකක් බලන්නත් ගියා. ඉතින් මේකත් අපිට හොටෙල් එකේම තමයි අරේන්ජ් කරගත්තේ. ඉතින් හොටෙල් එක අපිට ලොකු සපෝට් එකක් දුන්නා මේ හැමදේම අරේන්ජ් කරගන්න. ඉතින් මේ එක අයිලන්ඩ් එකක් කල්පිටියට එහායින් තියෙන. එබබු. ඔව්වයි මේ ජෙලිෆිෂ් ඔවල් දැක්කද? ඒ හරිම ලස්සන ඒවා අතරත් තරම් පෙන්නවා. මේ අපිට එක්ක ආපු බෝට් එකේ කෙනා. ඉතින් මේ පේන්නේ බීච් එක. මේ අනිත් පැත්තෙන් පේන්නේ ලගූන් එක. ඉතින් අපි බෝට් එකේ ආවේ ලගූන් එකේ. මේ තියෙන අර මම කියපු චර්ච් එක. එතන ළඟට නම් ගියේ නැහැ අපි. දැන් අපි උදේ අපි ගියා බෝට් රයිඩ් එක අයිලන්ඩ්ස් බලලා ආව හොටෙල් එකට. දැන් ලන්ච් ගන්න යනවා අපි ෆ්ලෝටිං රෙස්ටෝරන්ට් එකකට. මේ කල්පිටියේම තියෙන. ඒකේ ලන්ච් අරගෙන ඊට පස්සේ හවස උච්චමනි බීච් යන තමයි හිතන් ඉන්නේ. මේ තියෙන්නේ මං කියපු ෆ්ලෝටිං රෙස්ටෝරන්ට් එක. ඒකට යන්න ඕනේ කයක් එකකින්. මේ මං ඒකට යනවා. හැබැයි මාව පොඩක් තෙමුණත් එක්ක ඒකට යන්නේ කියලා. ඉතින් එයාලා අපිට මේක ෆස්ට් ටයිම් තමයි try කරලා තියෙන්නේ. ඉතින් එයාලා ලන්ච් කොහමද සර්ව් කරා. මේ තියෙන්නේ මගේ ප්ලේට් එක. හරිම රහයි. ඒක දැන් මතක් වෙනකොටත් මට ආයෙම කන්න හිතෙනවා. සී ෆුඩ් ගොඩාක් තිබ්බා. දැන් අපි මේ උච්චමනි යන්න තමයි මේ කැබ් එක ගෙන්න ගත්තේ. මේකත් අපි හොටෙල් එකේ කන්ටැක්ට් එකකින් තමයි ගෙන්න ගත්තේ. ඉතින් කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ මේ ට්‍රිප් එක යන්න. මේකට ඇත්තටම 2 hours වගේ යනවා කල්පිටියේ ඉඳන්. මොකද අපි කල්පිටියේ අර මැප් එකේ පෙහෙන විදිහට ඒ අත්තේ අයිනටම තමයි මේ යන්නේ. ඉතින් බලමු කොහොමද අපි යන්නේ කියලා. දැන් මේ පේන්නේ කයිට් සර්ෆින් විලේජ් එකක් ඇත්තටම. කයිට්ස් ගොඩාරියක් තිබ්බ එතන. ඒ වගේම ඒ කයිට් සර්ෆින් ස්කූල්ස් උත් ගොඩක් එතන හදලා තිබ්බා. කයිට් සර්ෆින් එක දවසින් ඇවිල්ලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. යාළගේ 3 day packages තමයි තිබ්බේ. ඉතින් ශ්‍රී ලංකන්ස්ලාට ෆොරිනර්ස් වලට ටිකක් ගාණ අඩුවෙන් තිබ්බේ. දැන් මේ අපි ආවේ හරිම ලස්සන චර්ච් එකකට. ඒකට උච්චමුනි චර්ච් කියලා තමයි කියන්නේ. එහි ගොඩාක් ටැමිල් කැතලික්ස්ලා තමයි ඉඳියේ. ඉතින් අපි එතනින් ටිකක් බැහැලා එක බලන්න ආවා. ඉතින් එහෙ මිනිස්සු හරිම අඩුවෙන් තමයි ඉඳියේ. අපි ඊට පස්සේ චර්ච් එක ගාව තිබ්බ පොඩි ගෙදරකින් තේ බිව්වා. ඊට පස්සේ අපි සන්සෙට් එකට උච්චමුනි යන තමයි ලෑස්ති උනේ. ඉතින් ෆයිනලි ගයිස් අපි උච්චමුනි ආවා. ඉතින් මම පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයාලා මෙහෙ එනවා නම් වාරකම් කාලේ එන්න. එතකොට තමයි උච්චමුනි ලස්සනටම මේ වීව් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි එතන සන්සෙට් එක කොහොම හරි බැලුවා. Hi guys. අපි ආපු උච්චමුනි පොයින්ට් එකට. එතන තමයි ලගූන් එකයි බීච් එකයි දෙකම හම්බෙන තැන. මේ මගේ වම් පැත්තෙන් තියෙන බීච් එක. ඊපස්සේ මේ පැත්තෙන් තියෙන ලගූන් එක. සන්සෙට් එක පිටිපස්සෙන් වෙන හරිම ලස්සනයි මෙතන. ඔයාලත් මේ කල්පිටිය ආවද අනිවාර්යෙන් මෙතන එන්න. මෙතන හැබැයි වැඩි කට්ටිය එන්නේ නැහැ. කැම්පින් කරන්න හැබැයි එන තරක් මෙතන කැම්ප් එකකුත් ගා දෙනවා කට්ටියක් ඇවිල්ලා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි. If all it is to say when I close my eyes, it's you there, it's only you. When I close my eyes, if all it is to say when I close my eyes. මේ වීඩියෝ එක ඔයාලා කැමති නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ channel එක subscribe කරලා join වෙන්න. So thank you for watching. See you in my next video. Bye bye.